දැනුවත් වෙන්න බෑ නේද? ඔයාලා කරන දේ ගැන දැනුවත් වෙන්න ඕන. ලංකාවේ වැඩිපුරම ෆේල් වෙන්නේ මැත්ස්. හරිද? ලංකාවේ 135ක අදිලක් හැම අවුරුද්දෙම ෆේල් වෙනවා මැත්ස් එක. හරිද? එතකොට ලංකාවේ වැඩිපුරම ලකුණු ගන්නෙත් මැත්ස් වලට. තේරෙන්නේ නැහැ නේද ඒක? වැඩිපුරම ෆේල් වෙන්නෙත් මැත්ස් සබ්ජෙක්ට් එක. වැඩිපුරම පාස් වෙන්නෙත් නෙමෙයි වැඩිම ලකුණු ගන්න මැත්ස් වලට. හේතුව ලකුණු ගන්න මනුස්සයගේ ලකුණු කපන්න බෑ හරියට ගත්තොත්. ඒ කියන්නේ 90ට වඩා ලකුණු වැඩිපුරම පේපර්ස් තියෙන මැත්ස් කියන පේපර් එකේ. කවදාවත් බයෝ පේපර් එක ලකුණු 90ට එහා එහෙම ගොඩක් නැහැ. ෆිසික්ස් කෙමිස්ට්‍රි වල නැහැ. ආර්ට් වල නැහැ. හැබැයි මැත්ස් වල තියෙනවා. හේතුව හරියට කරගන්න ළමයා මේක ආසාවෙන් හරියටම කරනවා. ඌ A level කොට දාන්නෙත් මැත්ස් වලින් විතරයි. ඒ කියන්නේ අනිත් දෙකත් කරගන්න ඕන මං කියන්නේ අර මැත්ස් වලට ආස වෙන මනුස්සයා මැත්ස් එකේම තමයි කොට දාගන්නේ. එතකොට ඕක එපා කරගන්න මනුස්සයාට සබ්ජෙක්ට් ඔක්කොම ඩවුන් වෙනවා. ඒ කියන්නේ මේක තමයි කන්ටෙන්ට් එක වැඩිම. සාමාන්‍ය පාඩම් 30 ගණක් තියෙනවනේ. පාඩම් 35ක් විතර තියෙනවා. කෙමිස්ට්‍රි වල තියෙන සාමාන්‍ය පාඩම් 14ක්ද 13ක්ද කොහෙද? ෆිසික්ස් වල තියෙන 10යිද කොහෙද? මට මතක නැහැ හරියටම කොහොම හරි. එතකොට මැත්ස් වල පාඩම් 30 ගණක් තියෙනවා. ඒව මේ හිම්බිච්ච පාඩමුත් නෙමෙයි හොඳ සුපිරි ගණන් තියෙන පාඩම් නේද? ප්‍රශ්න රචනා ප්‍රශ්න අපිට 7 14ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 10 20ක් තියෙනවා. හරි. එතකොට සම්පූර්ණ ප්‍රශ්න ගත්තොත් නේ වෙනස් විදිහට ප්‍රශ්න 14යි 20යි 34ක් තියෙනවා. ඒව ඇතුලේ පාඩම් වල සංයුති තියෙනවා. මේක සුපිරි. හරිද? අයත් කියන්නේ දැන් 27 නිසා හරි මේක අර ඉගෙන ගන්නකොට දැන් මැත්ස් ඉගෙන ගන්න ඕන A level වලට එකක් ගන්නවා කියලා හිතාගෙන කරොත් ඉවරයි. A level මැත්ස් වලට එකක් ගන්නවා කියලා කරන්න ගියොත් ඔයා ස්ට්‍රෙස් වෙනවා, ඔයාට එපා වෙනවා. A level ඉගෙන ගන්න එකත් එපා වෙයි. ඕක අපේ ලංකාවේ තියෙන මේකක්. දැන් ඉස්කෝලේ එකත් අඩුම ගානේ කොහෙවත් කියලා දෙන්නේ නැහැ පාඩමක සබ්ජෙක්ට් එකේ තියෙන රස මොකද්ද කියලා කියන එක. ඔය මම ටියුට් වල එහෙම පොඩි දේවල් දාන්නේ ඔයාලට ඒකයි. මේ මෙව නිකන් කියවන්න. හරිද? ඔය දාන්නේ නිකන් එවුව නෙමෙයි මේ සබ්ජෙක්ට් එකට අදාළ දේවල් තමයි මේ දාන්නේ. ඒ කියන්නේ මැත්ස් කියන්නේ මොනවද ළමයි? ෆිසික්ස් කියන්නේ මොකක්ද නා කියන්නකො. මොකද්ද ෆිසික්ස් කියලා කියන්නේ? කවුරු හරි දෙයක් මොන හරි දෙයක් කිව්වා. හිතමු දැන් කාරුද මේ අයින්ස්ටයින්ට දැන් ඇපල් ගෙඩියක් වැටුණාට පස්සේ පොරකේව ගුරුත්වාකර්ෂණයක් තිබ්බා කියලා. දැන් කවුද ඔක පිළිගන්නේ? දැන් ඔයා කිව්වනම් ඒක පිළිගන්නවද? නෑ. ඇයි ඒක අයිසැක් නිව්ටන් කිව්වට පස්සේ පිළිගන්න ඕනේ අපිට? ඈ? අන්න හරි ඌ මැත්ස් දන්න නිසා තමයි. ඒ කියන්නේ පොර ඔප්පු කරලා පෙන්නවා. ඒ කියන්නේ එයා කිව්වා ගුරුත්වාකර්ෂණ කියලා බලයක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම සූත්‍රයකින් ලැබෙනවා. ඒක හොයන සූත්‍රයට අදාළ පාඩම් පවා පොර කරා. ඔය අවකලන එහෙම හොයාගෙන ඔක්කොම කරා. එතකොට ඒව තමයි මේ ඉගෙන ගන්න ඔයාලා. දැන් ඔයාලා හිතේ මේ මොනවටද මේව පාවිච්චි ගන්නේ ගෙවල් හදන්නද? නෑ. මේව සුපිරි. හරිද? ඔය දැන් අපි එදා ගෲප් ක්ලාස් එකේ න්‍යාස පාඩම පාවිච්චි කර ඇල්බර්ට් අයින්ස්ටයින් නොදන්න සමීකරණ වල විචල්්‍ය පද හොයන්න. තේරෙනවද? ඒ කියන්නේ සමීකරණ වල විසඳුම හොයන්න පාවිච්චි කරා න්‍යාස කියන පාඩම. ඕ ලෙවල් වලත් ඔයාලා කරලා තියෙනවනේ. ඒතර මැත්ස් කියන්නේ එහෙම එකක්. ඔය ෆිසික්ස් වල තියෙන concept කියන දේවල් ඔක්කොම දේවල් ඒවා ඔප්පු කරන්න පාවිච්චි කරන ගණිතය විතරයි. තේරෙනවද? ලෝකේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ ගණිතෙන් ඔප්පු කරන්නේ නැතුව. විද්‍යාඥයෙක් වෙන්න බෑ ගණිතඥයෙක් වෙන්න නැතුව. මට දැන් දෙයක් කියන්න පුළුවන් මෙහෙම බලයක් තියෙනවා කියලා. එහෙම කියන්න බෑ. මම පෙන්වන්න ඔප්පු කළ ගණිතේ මෙන්න මෙහෙම නිසා මෙහෙම වුණා කියලා. ඒතකොට ඒක තමයි මැත්ස් කියලා කියන්නේ. ඒතකොට මැත්ස් නැතුව ෆිසික්ස් නැහැ. මැත්ස් නැතුව කෙමිස්ට්‍රි කියලා එකක් නැහැ. ඒතකොට මැත්ස් නැතුව ලෝකෙකුත් නැහැ. මෙලෝ දෙයක් නැහැ. හරිද? ඒතකොට සබ්ජෙක්ට් එක තමයි මැත්ස්. නේද? ඒ නිසා මේක හරියට ඉගෙන ගන්න මේ A level වලට මැත්ස් වලට එකක් දාන්න නෙමෙයි. සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා කියන ආසාවෙන් ඉගෙන ගන්න. ඒතකොට මේකේ හොඳ තැන් වලට යන්න පුළුවන්. හරිද? ඒ ආසාව තියාගෙන පාඩම් වලට දැන් මේව සංකීර්ණයි තමයි. හේතුව ඔය O level වල ඉඳලා ආවට පස්සේ ඔළුව වල තියෙන level එකයි A level කියන මට්ටමේ අහසයි පොළොවගේ ලොකු ගැප් එකක් තියෙනවා. මම හැමදාම කියනවනේ. ඒ හේතු නිසා ළමයි ගොඩක් මේකෙන් හැලෙනවා. අනිත් එක සතියකට ඔයාලා ගොඩක් ලොකු වෙනවා. දැන් අද බලන්න. දැන් අද නිකමට හිතන්න අද ආපු මනුස්සය නෙමෙයි මෙතන යන්නේ. හෙන්න දැනුමක් කරා යන්නේ. දැන් ඕක ගියා කියලා ඕක පුළුවන් වෙන්නෙත් නැහැ. හරිද? මේක පුළුවන් වෙන්නේ නැහැ ඔයාලට. ලබන සතිය ගානක් දුනොත් මේ ගානම දුනොත් ඔයාලා හදන්නේ නැහැ. ඇත්ත කතාව ඕකයි. ඔයාලා මම මේ ගානම ලබන සතිය දෙනවා. ඔයා වැඩ නොකරවිලා පුළුවන් නම් මට හදලා පෙන්නන්න. ඔයා හදන්නේ නැහැ. මම ওই ගානෙම සංකේත මාරු කරලා දෙනවා. ඔයා ගාන හදන්නේ බය වෙනවා. හරිද? ඒ කියන්නේ මේක ළමයි අර කටපාඩම් කරවන්න පුළුවන් විදිහට සීමාවක් තියෙනවා. දැන් ඔයාට මං චූටි ගණන් ටිකක් හදලා මේක ලේසි කියලා හුරු කරලා මෙතනින් ගිහිල්ලා ඔයා ලස්සන්ට ඉන්නවා අවුරුද්දක් විතර නිකන් කිසිම අවුලක් නැහැ මැත්ස් ලේසි. හරිද? හරිම ආතල්. හෙනම චූන්. හරිද මැත්ස් එක? සුපිරි ආතල් එකේ ඉන්න අවුරුද්දක් විතර ගියාට පස්සේ තේරෙනවා අඩේ පාස් පේපර් එකක් අලුත් ගණක් එහෙම අපිට හදාගන්න බෑනේ කියලා. එතකොට දැම්ම ඔළුවේ තියාගන්න මේව ඇත්තටම බෑ තමයි.
ඒ කියන්නේ කන්ටිනියු වැඩ කරන්න ඕන, සතිපතා වැඩ කරන්න ඕන, හුරුව තියෙන්න ඕන. මේකේ පොරක් වෙන්න ඕන එච්චරයි. පොරක් වෙන්න බෑනේ නිකන් කොල්ලෙට කෙල්ලෙට. පොරක් වෙන්න නම් වැඩ කරන්න ඕන ඕ. නේද? මැත්ස් ඔලුවක් තියෙනවා කියන්නේ නිකන් උට දැන් ඔයා හිතන්නකෝ මම දැන් මේ අවුරුද්දක් දෙක තුන කොහෙවත් වෙන වැඩක් කරේ නැහැ. මම මේක ඉන්නේ ළමයි එක්ක ફોකස් කරලා නේ. ඇයි මම මේ වැඩේට ආසයි. මම වෙන වැඩක් කරොත් මේක යනවා දැන් අවුට්. මම ඒ නිසා කිසිම දෙයකට ඔලුව දාන්නේ මම දැන් මේකමයි ඉන්නේ. තේරෙනවද? එතකොට මේකෙම ඉන්නකොට මේක මාර ආතල් එකක් පේනවා. හරිද? ඒ නිසා මේ ආතල් එක ගන්න මේ අවුරුදු දෙකමාර. ප්‍රෙෂර් කරගන්න එපා. ඔය මුලින් හැලෙන නිසා මම කියන්නේ ඔයාලා අපරාධි. හේතුව ඔයාලා හොඳ දක්ෂ ළමයිනේ. මම කරන්නේ එන්නේ සාමාන්‍ය ලංකාවේ ඉන්න හොඳම උන් ටිකනේ. උන් ටික ඇවිල්ලා 140ක් ෆේල් වෙනවා කියන්නේ වැඩක් නෑනේ. නේද? ඔයාලට වෙන සබ්ජෙක්ට් එකක් කරලා කැම්පස් යන්න තිබ්බනේ. නැද්ද? අපරාධ තොග පිටින්නේ ෆේල් වෙන ළමයි. ඒක අපරාධයක්. ඒ වෙන්නේ බැරුව නෙමෙයි. ඔයාලා මේක ඇතුළ රටාව හොයාගන්න. මේකේ එන ආතල්ලයක් ගන්න හදනවා. එහෙම බෑ. වැඩකරනද වැඩවලින් සතුරු වෙන්න. ඒක නියමයි. හරි? වැඩ කරලම සතුරු වෙන්න. හරි මොනවා හරි ප්‍රශ්න දෙනවා නම් අහන්න මම අද මෙතනින් හට ලොකුට කරන්නේ. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට